ගණිත අභ්‍යුණයට fn සමානයි fn දෙන්නෙත් නැහැ. නිකම්ම කෙලිම දෙන්නේ 8 n වෙනි බලය ඍණ 1 7න් බෙදෙන බව. හතෙන් බෙදෙන බව පෙන්වන්න කියලා කියනවා ගණිත අභ්‍යුණ මූලධර්මයේ භාවිතයෙන්. එතකොට අපි මේක කරන්න ඕනේ මුලින්ම fn කියලා නම් කර ගන්නවා. n ගේ ශ්‍රිතයක් විදිහට. හරි. 8n වෙනි බලය ඍණ 1යි. එතකොට අපිට පුළුවන් මේක ඔප්පු කිරීමක් කරනකොට කරන්නේ කොහොමද? මොකක් හරි සංඛ්‍යාවකට ඇත්තද නැද්ද කියලා බලනවා මුලින්ම. හරි. එතකොට n සමාන 1ට අපි බලමු සරලම දේ. n සමාන 1 වෙනකොට f1 8 1 වෙනි බලය ඍණ 1. 7යි 7 බෙදීම f1 කියන්නේ 7යි 7 බෙදීම 7. හරි. නියමටම බෙදෙනවා. 1යි. එම නිසා n සමාන 1 විට සත්‍ය වේ. කියන්නේ සංඛ්‍යාවකට සත්‍ය වෙනවා. හරි. ඊළඟට n සමානයි p විට සත්‍ය බව උපකල්පනය කරමු. හරි. උපකල්පනයේදී කරන්නේ අපි fp හරි n සමානයි p හරි n සමානයි k හරි මොකක් හරි එකක් දාගන්න එක ප්‍රශ්නයක් නැහැ. 8 p වෙනි බලය ඍණ 1 කියන්නේ මේක අපිට 7ෙන් බෙදන්න පුළුවන් කියලා අපි ගන්නෙ. 7ෙන් බෙදුවාම k කියලා නියතයක් හම්බ වෙනවා කියලා කියනවා. අපි හිතමු k කියන්නේ 7 ගුණාකාරයක් කියලා. හරිද? k කියන්නේ 7 ගුණාකාරයක්. හරි. එතකොට ඔන්න ඔය උපකල්පනයේ මතින් තමයි අපි ගාන හදන්න යන්නේ. ඊළඟට අපි බලනවා n සමානයි p ධන 1 විට සත්‍ය බව සාධනය. හරි. එතකොට fp ධන 1 n වෙනුවට p ධන 1 දාන්න තියෙන්නේ. 8 p ධන 1 වෙනි බලය ඍණ 1. දැන් අතර මේක කඩා ගන්න පුළුවන් නේද අපිට 8 p වෙනි බලය වතාවක් 8 කියලා. හරි. මෙතන 1 වෙනි බලයනේ. හරි. කියලා ලිව්වත් ගන්න නැතත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මෙතනින් අපිට පුළුවන් 8 p වෙනි බලය ඍණ 1 සමානයි 7යි k කියලා ලියන්න. හරි. එහෙම නැත්නම් 8 p වෙනි බලය සමානයි 7යි k ධන 1. ඒ කියන්නේ ඒක අපිට ඕන විදිහට දැන් මේ ගාණක් අපිට එකම මෙතඩ් එකකින් හදනවා කියලා කියන්නේ යන ස්ටෙප්ස් ටික මෙහෙමම තමයි. යන ස්ටෙප්ස් මෙහෙමම තමයි. හැබැයි මෙතන සුළු කිරීමට යන විදිය තමන්ගේ මත තීරණය වෙනවා. එතන දකින්න විදියත් එකක් තමයි. හරි. 8 p වෙනි බලය. 8 p වෙනි බලය. හරි. මම මේ කොටස ආදේශ කරනවා මෙන්න මෙතෙන්ට. හරි. එතන මොකද්ද වෙන්නේ? 7යි k ධන 1 වතාවක් 8 ඍණ 1. දැන් මේක ලියන්න පුළුවන් 7 වතාවක් 8යි k ධන 8 ඍණ 1 කියලා. හරි. මෙතනත් 7ක් එනවා 7 වතාවක් 8යි k එනවා මෙතනත් 7ක් එනවා. බලන්න මේ දෙන්නටම fp ධන 1 7 ගත හැකි එළියට ගත්තාම 8යි k ධන 1 කියලා එනවා. හරි. දැන් අපිට පුළුවන් හැම පදයක්ම 7ෙන් බෙදන්න. හරි. නියමටම 7ෙන් බෙදෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔන්න 8යි k ධන 1 කියලා වෙනවා. එම නිසා n සියලු ධන නිකිල සංඛ්‍යාව සඳහා ගණිත අභ්‍යන මූල ධර්මයට අනුව ඉහත ප්‍රකාශනය සත්‍ය වේ.